පුතේ අපි දැන් ඔය හැම අකුරක්ම ලිව්වේ අතින්නේ. කියන්නේ අරන් අතින් ලිව්වේ. දැන් මේ අකුරු අපිට හම්බ වෙනවා පොතේ ටයිප් කරලා. පොතේ ඉන්නේ print වෙලානේ. පොතේ ඉන්නේ අතේ ලියලා නෙමෙයි. දැන් මේ පාඩමේ මේ කොටස කරේ නැත්තම් ඔයාලා පොඩ්ඩක් අවුල් වෙනවා. ඒ අය දන්නවද? මේ අතේ ලිව්ව මෙන්න මේ අකුරු ටික පොතේ print වෙලා එනකොට එන්නේ වෙන විදිහකට. මෙන්න මෙහෙම. මෙන්න මේ සයන්න එන්නේ පුතේ සමනලයක් වගේ මෙන්න මෙහෙම සමනල හැඩයට. එතකොට දැන් මෙයාගෙන් මෙයා හැදුනේ. මෙයා එතකොට සමනල හැඩයට ඇවිල්ලා මේ උඩින් තියෙන ඉර මේ විදිහට ගන්න. ඊළඟ ස්ටෙප් එක මෙතනට එනකොට ඒ සමනල හැඩයටම එක්කෙනාට උඩින් ඉර ඇවිල්ලා සමහර පොත්වල මේ තියෙන ඉර මෙහෙම්මම තියෙනවා. තව සමහර ටයිප් වෙලා එනකොට මේ ඉර මෙන්න මෙහෙම නැතුව මේ විදිහට එනවා. හරිනේ කෙලින් වෙලා කෙලින් අතටත් එනවා. ඊට පස්සේ මෙන්න මෙතන හයම ගත්තාම මෙන්න මේ චූටි ඉර තියෙනවනේ. චූටි ඉර පොඩ්ඩක් තියන්න. දිග ඉරයි බිඳුවයි අරගෙන මෙන්න මේ තියෙන ඉර මෙහෙම කෙලින් අතට එන අවස්ථාවක් තියෙනවා. මෙයා වගේම මෙහෙම එන අවස්ථාවක් තියෙනවා. නැත්තම් මෙන්න මෙහෙම කෙලින් අතට එන අවස්ථාවක් තියෙනවා. එතකොට මේ විදිහට තමයි පුතේ පොතේ එන්නේ. හැබැයි මම දැකලා තියෙනවා ගොඩක් ළමයි මේ විදිහටම ටයිප් කරන විදිහටම ලියන්න පුරුදු වෙනවා. ඒක ලේසි ටීචර් කියලා. ගොඩක් ඕක වටිනවා EPS ළමයින්ට. EPS topic අයට මේක වටිනවා. හැබැයි A-level O-level සහ topic level ළමයි මේ ක්‍රමය දෙකම හුරු වෙන්න. මම ඔය කිව් එක ඔයාලා දැන් කල්පනා කරනවද නේ? ඇත්තද නේ ඔය කොයි විදිහට වෙනවද කියලා තියෙන්නේ? පොඩ්ඩක් බලන්න. මේ තියෙන O-level කට්ටියගේ පොතක්. මේ පේනව නේද? මහ ප්‍රාණ ඡායන්නේ මේ තියෙන්නේ. උඩින් ඉරේ ඉන්නේ. මහ ප්‍රාණ ඡායන්න බලන්න අපි බෝඩ් එකේ ලිව්වේ අතින් ලියනකොට මේ විදිහට. දැන් ටයිප් කරලා යනකොට මේ වකුර මේ බලන්න මේ දින්නේ ටයිප් කරලා යනකොට මේ සමනල හැඩයට මෙහෙම ඇවිල්ලා උඩින් ඉර මේ විදිහටම තියෙනවා. කෙලින් අතට මේ තියෙන්නේ හරහටම නෙමෙයි. පේනව නේද? හරහටමයි ඉර තියෙන්නේ. දැක්කනේ? හරි. ඊළඟට මේ පේනව නේද? අකුර 6 යන්න. දැන් මේ 6 යන්න පුතේ බලන්න මෙතන දැන් ටීචර් මේ අතින් ලියලා තියෙන විදිහ මේ තියෙන්නේ. සමහර පොත්වල මේ විදිහටම එනවා. අර එක අපි මේ මොනවද ටයිප් කරන විදිහත් එක්ක වෙනස් වෙන්නේ. එතකොට මේ තියෙන්නේ මෙතන තියෙන ඉර මේ කෙලින් අතට තියෙන දැක්කනේ? ඔන්න ඒ ඉර තියෙනවා. ඊළඟට මේ පේනවනේ මෙතන තියෙන අකුරු. දැන් මේ තියෙන අකුරු වලින් ගත්තම කොහොම බලන්න 6 යන්න මෙතන තියෙන විදිය බලන්න මේ. දැක්කනේ? කෙලින් අතට තියෙන මේ 6 යන්න තියෙන විදිය සමනල හැඩයට ඇවිල්ලා දැන් මෙතන තියෙන්නේ මේ 6 යන්න මෙතන තියෙන කෙලින් ඉර. එතකොට අර කලින් තැන මේ තියෙන්නේ කලින් තැන අපිට හම්බුනේ කොහොමද මේ? මේකේ උඩට මේ තියෙන ඉර. එතකොට මේ දෙවිදිහටම ඔන්න පොත්වල ඇවිත් තියෙනවා. දැක්කනේ? උදාහරණ එක මම මේ පෙන්නන්නේ ඈ. එතකොට පැටලෙන්නේ නැහැ. ඊළඟට 6 යන්න සයන්න මේ තියෙනවා 6 යන්න තියෙනවා මේ 6 යන්න තියෙනවා මේ තියෙන අකුරු සෙට් එකම මෙතන පේනවා නේද? ඔය තියෙන පුතේ එන විදි. දැන් ඔන්න එකක් හරි.